මේ උඹේ පවුලෙන් ලස්සනයි නේ බං. ඒයි මේ පොඩ්ඩක් කියනකො මෙහෙට. මොකෝ යාර මිනිස්සු අර කෑ ගහන්නේ? ඒ මාසේ කන් ඇහෙන්නේ නැහැ ඒකයි. කන් ඇහෙන්නේ නෑ. උඹේ ගෑනේ මල පෙරේදී වගේ කොට එන ලස්සනයි නේ බං. නෑ නෑ මං කිව්වේ මුඩ මේ අපේ ඔෆිස් එකේ ඉන්න කෙනෙක් ගැන. මුඩ කන් ඇහෙන්නේ නැහැ නේ මු වැරදියට තේරුම් අරගෙන. හා ඒක මිසා. මේ ඔයාගේ තේ එකක් හදාගෙන එන්නකො බොන්න. පවුලට ගියපන් උත එකක් හදාගන්න කියලා කට තියා බලාගෙන නැතු. කිව්වා බං කිව්වා. මේ තම්සගේ යාළුවගේ කට වැඩි හොඳේ. ගණන් ගන්න බැරි මම පොඩක් try. නාගේ මොනවයි කියන්නේ? මේ කටහඬ ලස්සනයිලු. අනේ thank you. අයියලම කතා කර කර ඉන්න. මං තේ ටිකක් හදන් එන්න. අපෝ දැම්ම බත් කන්න බෑ නම් තේ එකක් බොමු. තේ තමයි ගේන්නම් කිව්වේ. බෑ බත් කන්න බෑ. තේ එකක් බොමු. පස්සේ බත් කමු. එහෙනම් බත් පොඩ්ඩක් කමුද? හා